ක්‍රිකට් වලට ඇලුම් කරන ආදරය කරන ක්‍රීඩාලෝලීන්ට සුබ ආරංචියක්. දිගු නිහඬියාවකින් අනතුරුවයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පුරා මාසයකට අධික කාලයක් එක්දින තරඟ 3ක්, පන්දුවාර 20 තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් ක්‍රීඩා කිරීමට බටහිර ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. මුලින් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය ජූනි 3, 6 සහ 8 යන දිනවලදී පැවැත්වෙන අතර පන්දුවාර 20 තරඟ 3 පළමු 20 තරඟය ජූනි 12 වෙනිදා සහ දෙවන තරඟය 14 වනදාත් අවසන් තරඟය ජූනි මාස 15 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි. අනතුරුව ජූනි 25 වෙනිදායින් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ආරම්භ වෙන්නේ. මේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවටයි ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කර තියෙන්නේ. ඊට සමගාමීව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ සහ උපනායකත්වයේ වෙනසක් සිදුව ඇති අතර එක්දින සහ 20 කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමට නියමිත අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වාම කටයුතු කරනවා. මේ වන විට ශ්‍රී ලංකා තේරීම් කමිටුව කුසල් මෙන්ඩිස් හට නායකත්වයේ වගකීම සූදානම් වන ලෙස දන්වා තිබෙන අතර නායකත්වයට ගැළපෙන ලෙස කටයුතු කරගෙන යා යුතු අතර නායකත්වයට නුසුදුසු හැසිරීම් රටාවක් පෙන්눔 කළහොත් වහාම නායකත්වයෙන් ඉවත් කරන බවයි කුසල් මෙන්ඩිස්ට දැඩි ලෙස අවවාද කර තිබෙන බවයි මෙම නායකත්වයේ වසරක කාලයක් සඳහා පමණයි කුසල් මෙන්ඩිස් පත් කර තියෙන්නේ. තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ නව උපනායකයා ලෙස හමිදු මෙන්ඩිස්ගේ සහ පැතුම් නිස්සංකගේ නම් යෝජනා වී තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නව උපනායකයා ලෙස වඩා සුදුසු පැතුම්ද හමිදු මෙන්ඩිස්ද යන්න ක්‍රීඩාශීලී ඔබගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.